උසාවියට ගියේ කවුද ඉස්සලම? ඔබතුමා කියන්නේ ඔබතුමා විශ්ව උසාවිය දන්නේ නැති දේවල් ලියාගෙන මට හැමදේම ලියන්න ඕනේ නෑ. මොකද ඔබතුමාගේ විශ්වය මම ලියන්නේ. ඔබතුමාගේ විශ්වය ඔබතුමාගේ විශ්වය ඔයා අනුන්ගෙන් කීයක් හරි පගාව අරගෙන ලියාගෙන ඇවිල්ලා මෙතන දන්නේ නැති දේවල් දොඩවන්න එපා. ඔබතුමා පගාව අරගෙන ඇති ආශාවෙන් එච්චරයි. ඔබතුමා නිස්සංග සේනාධිපතිගෙන් පඩිගත්ත මිනිහෙන්නේ. අනේ නිකන් ඉඳ අපි ගාව බැංකු සේනාධිපතිගේ පඩි ගරන් නිස්සංග සේනාධිපතිගෙන් පඩිගත්තා ඔබතුමා. හරිද? ඊළඟට මෛත්‍රීපාල සිරිසේනගේ මල්ලිගෙන් පඩිගත්තා. ඔබතුමා මේ නිකන් එන්න බෑ අනුන් ඒවා. හරියට බලලා උත්තර දෙන්න. ඔබතුමා හරියට බලලා උත්තර දෙන්න. බලලා උත්තර දෙන්න. හොයන්න පුළුවන් ඔබතුමාට කොහෙන්ද? හරි මම කියන්නේ උසාවියට ගියේ ඔය මේ දැන් මාතකට කලින් ගියා උසාවියට මේගොල්ලෝ. ඔබතුමා මේ මම පඩිගත්තා කිව්වා. මම පඩිගත්ත කිව්වනේ එහෙමනම් මිනිස්සුන්ට තියලා ලොකු කොහමද මේ කාමර 25 ලක්ෂරි හෝටල් තියෙන්නේ ඔබතුමා දෙව්වේ කොහමද අර කෝච්චිය වඩේ කොල්ලා අද මිනිහා කෝටිපතිය ප්‍රකෝටිපතිය මට නෑ අද කෝටිපතිය අද තදේලා හරිද නිස්සංග සේනාධිපතිගේ සල්ලි ගන්නවා කියනොත් අද වෙන්නේ ඔච්චර මට කොහෙද තරයි දැන් මම මේ හිතාගෙන කතා කරන්නේ හදන්න එපා ඔය නිස්සංග සේනාධිපතිගේ සල්ලි ගන්නවා කියනකොට ඔබතුමාට තියෙන මට කිසි වැටෙන්නේ නැහැ. මට කිසි වැටෙන්නේ නැහැ. දල්ලි දිරිදේරගෙන් මට දල්ලි දිරිදේරගෙන් සල්ලි ගන්නවා කියනකොට ඔයා නිකන් හඳුනු වෙන්න එපා. දල්ලි සිරිතේ බත් කඩක් කාන්නේ. ඔබතුමා තමයි ජෙම් ඇන් ජුවලරි එකේ බැකෝ පර්මිට් එකෙන් සල්ලි ගත්තා. පතල් ඔබතුමාලා. පතල් පර්මිට් එක ගත්තා. ඒවෙන් තමයි මියුසිකල් ෂෝස් තියන්නේ ඔක්කොම. ලක්ෂ 10 15. මාත්‍යා අපි කරපු එකක් මොනවා හරි තියනවා ඔප්පු කරන්න. ඔයාට හෙට මං ඇමතිකමෙන් අයින් වෙනවා මිනිහෙන්ගෙන් ඔප්පු කරලා පෙන්නොත්. හැබැයි ඔයාගේ ඒවා ඔප්පු කරන්න අපි ගාව තියෙනවා. ඒ ඔයාගේ බැංකු රිසීට් ඔයා පඩිගත් ඒවා ඔයා ඒවා අපිට ඔප්පු කරන්න පුළුවන්. ඒකෙන් අපි ගත්ත ඒවා ඔප්පු පුළුවන් නම් අපි අතනින් ගත්තා මෙතනින් ගත්තා අරවා හැදුවා. ඔප්පු කරන්න බැකෝ පර්මිට් එක ගත්තා. ඔප්පු කරන්න. දැන් ගේන්න. වෙන්නම්. හරි ඊළඟ සතියේ බැකෝ පර්මිට් එක ගත්තේ ඊළඟ සතියේ ජෙම් ඇන් ජුවලරි එකේ කැමරාවක් ගන්න ලක්ෂ 15ක් දාපු එක. ඊළඟ සතියේ ජෙම් ඇන් ජුවලරි එකේ කැමරාවක් ගන්න මීඩියා කැම්පේට ලක්ෂ 15ක් ඉල්ලුවේ නැද්ද? ඊළඟ සතිය මම උත්තර දෙන්න. උත්තර දෙන්න. ලක්ෂ 15 දැන් ජෙම් ඇන් ජුවලරි කියන්නේ ලක්ෂ 15ක් ඉල්ලුවා. කැමරා මඩ මොකටද? ලක්ෂ කැමරා මාධ්‍යංශයට කැමරා දැන් ඔක්කොම ආයතන වලට දාගත්තා. ෆොටෝ පිස්සුව කැමරා පිස්සුව ඕගොල්ලෝ වගේ නෑ. ඔක්කොම ආයතන ඕගොල්ලෝ වගේ ඔයා වගේ මේ කැමරා පිස්සු ෆොටෝ පිස්සු මට නෑ. කැමරා පිස්සු ෆොටෝ පිස්සු තියනවා නම් මාධ්‍ය ආයතනයට ඉල්ල ගන්න. ඒගොල්ලෝ ඔක්කොම ආයතන වලට බදුල්ලෙන් පෙරෙව්වා. අර අධ්‍යාපන හිටපු ලේකම් අම්බන්තොල පෙරෙව්වා. Tamanට හොරගම් කරන්න පුළුවන් නේද? මගේ මිනිස්සු ඔයාගේ මේ නන්දම ගැන දාන්න මගේ නන්දම දාගන්න ඕනේ. සිමෙන්ති සංස්ථාවේ සිමෙන්ති සංස්ථාවේ නෝනා ගෙනත් දාන්න මගේ සිමෙන්ති සංස්ථාවේ නෝනා ගෙනත් දාන්න සිමෙන්ති සංස්ථාවේ සිමෙන්ති සංස්ථාවේ අඩෝතර දුන්න සිමෙන්ති සංස්ථාවේ සභාපතිය මොකද කුණුවර්ප කියන්නේ ඇයි නැගිලා වරෙන් කතා මේ ජෙම් ඇන් ජුවලරි වලින් කරපු හොරගම් ටික සිමෙන්ති ටික යකට් ටික මුල්ලා යකට් ටික ආමි කැම්ප් එක අයින් කළා මේක කියනකොට බදුල්ලේ 7 දෙනෙක් දාගත්තා බදුල්ලේ 7 දෙනෙක් දාගත්තා දිරිසේන මහත්තයාගෙන් සම්පූර්ණ කැමරා උස්ස
කඩේ ගිහින් මට දවසක් පීපී ජයසුන්දරත් එක්ක එනවා 2005 ආණ්ඩුව පෙරදිලා ඉද්දි පීපී ජයසුන්දර ආර්ථික ඝාතකයා කියපු මේ මිනිස්සයා ඇවිල්ලා මට කියනවා මචං පුටුවක් කොල්ල දීපන් විපක්ෂ නායකකාරයා නිමල් දිරිපාල ඇමතුමා හිටපුද්දි එහෙම ආපු මිනිහෙක් ඔයා පුටුවක් මොනා පුටුවක් දෙන්න පුටුවක් ඔයාට කොල්ල දීපන් බොරු කියන්නේ කුලප් වෙලා කුලප් වෙන්න ඔයාට වැදිලා යකඩ බිලියන ගාණක් බිලියන ගාණක් ඔයා සිකියුරිටි කට උත්තර ගන්න ගියද මට එන්න කිව්වෙත් නෑ හෙටයි දගයි नंबर के